හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා You are the entire universe YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ law of attraction පාවිච්චි කරලා ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියලා. වැදගත්ම දේ තමයි ඔයා අඳින පළඳින විදිහ. ඔයාට ගැළපෙන ෆැෂන් ස්ටයිල්ස්, හෙයාර් ස්ටයිල්ස් ඔයා try කරලා බලන්න. නිතරම පිරිසිදුව පිළිවෙලට ඉන්න. ගෙදරට උනත් පිරිසිදුව පිළිවෙලට ලස්සනට ඉන්න. ඒකෙන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට එනවා. ඒ වගේම ඔයා මේකප් කරන්න කැමති කෙනෙක් නම් normal මේකප් එකක් දාගෙන එළියට යද්දි යන්න. ඊළඟ පොයින්ට් එක තමයි ඔයා ආත්ම විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීම. ඔයා ඇවිදිද්දී කාත් එක්ක හරි කතා කරද්දී confidently ඉන්න කෙනොත් ඔයාට අනිත් අය ආකර්ෂණය කරගන්න පුළුවන්. ඒකෙනොත් ඔයා ගොඩාක් ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි ඔයා ෆිසිකලි වගේම මෙන්ටලි හෙල්දි පර්සන් කෙනෙක් වෙන එක. මේ විදිහට ඔයා නිරෝගීව ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩාක් ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ෆිසිකල් හෙල්ත් එක වෙනුවෙන් ඔයාට පුළුවන් වැඩිපුර වතුර බොන්න, හොඳ නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න, වර්ක්අවුට්ස් කරන්න වගේ දේවල්. ඒ වගේම මෙන්ටල් හෙල්ත් එක වෙනුවෙන් ඔයා කරන්න ඕනි වැදගත්ම දේ තමයි self love කියන්නේ. self love ගැන මගේ channel එකේ කරලා තියෙන වීඩියෝ එක බලලා ඔයාට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාගේ මානසික නිදහස නැති කරන දේවල්, පුද්ගලයන් ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඒ වගේම මෙඩිටේෂන් තුලිනුත් ඔයාට ඔයාගේ මානසික නිරෝගීභාවය පවත්වා ගන්න ලොකු උදව්වක් ලැබෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි ඔයා විදිහට ජීවත් වෙන එක. අනිත් මිනිස්සු මොනවා හිතයිද, ඒ අය ඔයා එක්ක තරහ වේද කියලා හිතලා ඔයා අකමැති දේවල් කරන්න යන්න එපා. ඔයා විදිහට ජීවත් වෙන්න. ඔයා ආස කරන දේවල් කරන්න. ඔයා ආස කරන දේවල් ඉගෙන ගන්න. ඔයා ආස කරන ජොබ් එකක් කරන්න. සමාජයට ඕන විදිහේ ජීවිතයක් ගෙවන්න යන්න එපා. ඔයා කරන දේවල් වලින් ඔයාටවත් සමාජයටවත් හානියක් වෙන්නේ නැත්නම් ඔයා ඒ දේවල් කරන්න. ඔයා විදිහට ජීවත් වෙන්න. ඒ වගේම තමයි සුවඳට ඉන්න කෙනෙකුට ඇට්‍රැක්ටිව් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඩියෝඩරන්ට් එකක් යූස් කරන්න, පර්ෆියුම් එකක් යූස් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අවසාන වැදගත්ම පොයින්ට් එක තමයි ධනාත්මක සිතුවිලි වලින් යුක්ත පුද්ගලයෙක් වීම. ඔයා යාළුවෝ අතර හිටියත්, ෆැමිලි එකේ අය අතර හිටියත් නිතරම ධනාත්මක මානසිකත්වයකින් යුක්ත පුද්ගලයෙක් වෙන්න. තවත් කෙනෙක්ව එන්කරේජ් කරන්න පුළුවන් විදිහේ පොසිටිව් මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් වෙන්න. ඔය දේවල් තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඉදිරියේදී ඔයාලට ඕනි වීඩියෝස් මොනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරලා You are the entire universe family එකට join වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.